ලැප්ටොප් එකක්ද ඩෙස්ක්ටොප් එකක්ද ඔබ මිලදී ගන්න හිතාගෙන ඉන්න මේ වෙද්දී චුට්ටක් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඉවර වෙනකම් බලන්න. ඊට පස්සේ ඔයාලා තීරණය කරන්න පුළුවන් වඩාත්ම හොඳ ලැප්ටොප් එකක්ද එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකක්ද කියලා. හරි. අපි එහෙනම් ඉක්මනින්ම යමු ඒ වීඩියෝ එකට. ලැප්ටොප් එක සහ ඩෙස්ක්ටොප් එක කියන්නේ කම්පියුටරයක්. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ලැප්ටොප් එක ගොඩක් පොඩි. එහා මෙහා අරන් යන්න පුළුවන්. ඩෙස්ක්ටොප් එක කියන්නේ එහා මෙහා අරන් යන්න බෑ. ඊට වඩා චුට්ටක් ලොකුයි. නමුත් මේ උපාංග දෙක තෝරගද්දී අපි බලන දෙයක් තියෙනවා. ඒ තමයි performance. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා කාර්ය සාධනය කියලා. මෙන්න මේ දේවල් තීරණය වෙන්නේ මෙන්න මේ devices නිසා. පළවෙනි එක තමයි processor එක. dual core 422 දැන් අපි පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි පාවිච්චි කරන්නේ i3, i5, i7, i9 මෙන්න මේ වගේ processors තමයි දැන් අපි පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ processors වල generation එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් i3 PC එකක් ඔයා මිලදී ගද්දි ඔයා generation එක check කරනවා. මේ generation එක අනුව මේ computer speed එක වැඩි වෙනවා. පළවෙනි එක තමයි i3 processor එකට වඩා i5 processor එකේ performance වෙනස්. ඒ වගේම තමයි i5 processor එකට වඩා i7 processor එකේ performance ඉතාමත් වැඩි. ඒ වගේම තමයි i7 PC එකට වඩා i9 මෙන්න මේ PC එකේ performance වැඩි. ඒක විතරක් අපි බලලා හරියන්නේ නැහැ. මේ පරිගණකයේ generation එක අපි බලන්න ඕන. i3, i5, i7, i9 මේ හැම එකකටම president එකේ ඉඳලා 13 gen එක දක්වා generation තියෙනවා. මෙන්න මේ generation එකින් එකට වැඩි වෙද්දිනුත් මේ PC වල performance වැඩි වෙනවා. ඉතින් මේ දේවල් ගැන අපි අවධානය යොමු කරන්න ඕන. මේ මම කිව්වේ desktop සහ laptop යන මේ උපාංග දෙකටම සමාන වෙන දෙයක්. processor එක හැම එකකම තියෙනවා. ඒ වගේම මේ මම කියපු දේවල් හැම එකක්ම laptop එකේ සහ desktop එකේ තියෙනවා. හරි. අපි එහෙනම් යමු ඊගාව කාරණේට. දැන් තමයි හොඳම හරිය තියෙන්නේ. ඒක තමයි ලැප්ටොප් එකද දැන් ඩෙස්ක්ටොප් එකද මම තෝරගන්න ඕන. ඒකට අපි බලන්න ඕන ලැප්ටොප් එකේ මොනවද තියෙන වාසි, ඒ වගේම ඩෙස්ක්ටොප් එකේ මොනවද තියෙන වාසි. ඒ විතරක් නෙමෙයි ලැප්ටොප් එකේ මොනවද තියෙන අවාසි, ඒ වගේම ඩෙස්ක්ටොප් එකේ මොනවද තියෙන අවාසි. මෙන්න මේ දේවල් දෙක බලලා තමයි ඔයා තීරණය කරන්න ඕන ඔයාගේ වැඩේට ගැලපෙන්නේ ලැප්ටොප්ද ඩෙස්ක්ටොප්ද කියන එක. හරි. ඔයා හිතන්න ඔයා දැන් මිලදී ගන්න යන්නේ මෙන්න පල්ලෙහින් දැන් වැටෙනවා කම්පියුටර් එකේ ඩීටේල් මෙන්න මේ පරිගණකේ තමයි ඔබ මිලදී ගන්න යන්නේ. මේක ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් එකක් වෙන්න පුළුවන්. මේක ඔයා තෝරගත්තේ ඔයාගේ වැඩේට සරල වෙන විදිහට කියලා හිතන්න. මෙන්න මේ කම්පියුටරෙන් ඔබ තෝරගන්නේ ලැප්ටොප් එකද ඩෙස්ක්ටොප් එකද කියලා. මුලින්ම මේක බලා ගන්න පුළුවන් i5 කියලා තියෙනවා. රයිට්. ඒක හැමෝම දන්නවා. ඊට පස්සේ වල බලා ගන්න පුළුවන් නම්බර්ස් හතරක් තියෙනවා. නම්බර්ස් 3කින් තිබුණොත් එහෙම මේ processor එක president processor එක. දැන් මේකේ තියෙන විදිහට මේකේ තියෙන අංක තමයි 33.50. 33.50 කියන්නේ නම්බර්ස් හතරක් තියෙනවා. ඒකේ පළවෙනි ඉලක්කම පටන් ගන්න පළවෙනි ඉලක්කම 3. ඒ කියන්නේ මේක third generation processor එක. හරිම ලේසි අපිට ඒක අඳුන ගන්න. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව, පස්වෙනි පරම්පරාව. මෙන්න මේ දේවල් බලන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඉලක්කම් ටිකෙන්. ඊට පස්සේ බලන්න පුළුවන් 3.3.0යි GHz කියලා තියෙනවා. මේ තියෙන්නේ processor එකේ speed එක. speed එක 3.5 නේද? 4.5 නැත්නම් 4. ඉතින් මේ විදිහට speed එක වැඩි processor එකක් ඔයාලා මිලදී ගත්තොත් අනිවාර්යෙන්ම මේ processor එකේ මිල වැඩි වෙනවා speed එක වැඩි වෙන නිසා. එහෙනම් අපි බලමු laptop එකක මේ ටික විතරක් බැලුවොත් ඇද්ද කියලා. ඇත්තටම වැරදි. මෙන්න මේක විතරක් බැලුවොත් මදි laptop එකක් මිලදී ගන්නවා. ඒකට තව පොඩි දෙයක් එකතු වෙනවා. desktop එකේ processor ඔක්කොම එකයි. එකම sizes කිසි ගැටලුවක් නැහැ. performance වෙනස් වෙනවා, speed එක වෙනස් වෙනවා. ඒක වෙනම කතාවක්. generation එක වෙනස් වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් sizes එකම තමයි. නමුත් laptop එකේ processor එක සාමාන්‍යයෙන් mobile chip එකක් තමයි මේකට එන්නේ. එතකොට ඒකේ කාණ්ඩ හතරක් යටතේ speed එක performance අපිට මයින්න පුළුවන්. අපි බලමු මේ කාණ්ඩ ටික මොනවද කියලා. පළවෙනි එක තමයි අපිට බලා ගන්න පුළුවන් මෙන්න ඉස්සලම තියෙනවා i5 කියලා. ඊට පස්සේ generation එක බලන ඉලක්කම් ටික තියෙනවා. ඒකේ අවසානයේ තියෙනවා P කියලා. හැබැයි මේක desktop
ප්‍රොසෙසර් එක තිබුණේ නැහැ. ඒකයි මේකේ වෙනස. හැබැයි ලැප්ටොප් ප්‍රොසෙසර් එක අපිට කාණ්ඩ 4ක් බලා ගන්න පුළුවන්. මේකේ තියෙන්නේ මොකක් කියලාද? P කියලා. ඉතින් මම මේක ගැන පැහැදිලි කරන්න ඉස්සරලා මේ සම්පූර්ණම කාණ්ඩ ටික වඩා පැහැදිලි කරන්න. පළවෙනි එක තමයි U අකුර තිබුණොත් එහෙම. U අකුර තිබුණොත් එහෙම ඒක low performance processor එකක්. ඒක ඉතා ගණන් අඩු processor එකක්. නැත්නම් CPU එකක්. මෙන්න මේ જાතිය ලැප්ටොප් බහුල වශයෙන් ලංකාවේ තියෙනවා. මේක මිලෙන් අඩු performance ඉතාමත් අඩු. ස්පීඩ් එක අඩු. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් P කියන grade එක. P කියන grade එක U කියන grade එකට වඩා ටිකක් හොඳයි. මේකේ කාර්යසාධනේ සාමාන්‍යයි. සාමාන්‍ය දුරට හොඳයි. ඒ වගේම තමයි මේ P කියන grade එක ලංකාවේ අපිට බහුල වශයෙන් බලා ගන්න පුළුවන්. මේක අරකට වඩා චුට්ටක් ගන්න වැඩි. නමුත් මේ PC ඕනතරම් ලංකාවේ වෙළඳ පොලේ හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි H grade එක, H අකුර. මෙන්න මේ H අකුර කියන grade එක high performance. ඉතින් මෙන්න මේ grade එක නම් ලංකාවේ පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. මොකද ඒවා ගෙන්නන්නේ නැහැ. මිල අධික නිසා. high performance laptop එච්චර නැහැ 120ක් විතර වලට බලා ගන්න පුළුවන් මේ. හැබැයි ඒ laptop ඔයාලට මිලදී ගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. මොකද මිල ගණන් අධික නිසා. ඒ වගේම තමයි HX කියන grade එක ඉතාමත් ස්පීඩ්. high performance අර මම කියපු H එකට වඩා මේ HX කියන laptop processor එකේ ස්පීඩ් එක ගොඩක් වැඩි. දැන් අපි බලමු මෙන්න මේ processor එක නැත්නම් මේ laptop එකට අදාළ processor එකේ ස්පීඩ් එක P එකෙන් තියෙන්නේ. P සහ U තමයි ලංකාවේ ගන්න පුළුවන් processor. ඒ වගේම H එක ගන්න පුළුවන් 120ක් විතර වැඩිපුර ගෙන්නන්නේ නැහැ. මම කිව්වා මිල වැඩි කියලා. ඔයා දන්නවද මේ කතාව? අර මම කියපු විදිහට H අකුරින් කියන, ඒ කියන්නේ U P ඊගාව කියන එක. H අකුරින් තියෙන මෙන්න මේ grade එක වගේ performance තියෙනවා desktop processor එකේ. තේරුණාද? එහෙනම් ඔයා සම්පූර්ණයෙන්ම processor එකේ i5 ඒ වගේම generation එක 4th gen ඊට පස්සේ speed එක අපි හිතමු 3.5යි laptop එකේ ඒ දේවල්ම තිබුණා කියලා ඔයා බැලුවේ නැත්නම් U ද ඒ වගේම P ද ඒ වගේම H ද ඒ වගේම H X ද කියලා මෙන්න මේ performance minor grade එක බැලුවේ නැත්නම් ඔයා අමාරු වෙනවා අනිවාර්යයෙන්. මොකද ඔයා i5 4th gen 9.2 desktop processor එකට සමානව හිතලා laptop processor එක ගත්තොත් එහෙම ඒක U නම් ඒ වගේ ස්පීඩ් එකක් එන්නේ නැහැ. ගොඩක් අඩු ස්පීඩ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ laptop එකේ. තේරුණාද? පළවෙනි එක processor එක බලද්දී හොඳට හොයලා ගන්න තැනින් අහලා ගන්න මොකක්ද grade එක කියලා. හරි. දැන් මේ detail තියෙන laptop එකක් මිලදී ගන්නවා තීරණය කරලා තියෙනවා. කමන්නේ. අපි හිතමුකෝ laptop එකම ගන්නවා කියලා. එහෙමත් තියෙනවා laptop වල සමහර කට්ටිය ආසයිනේ නේද? ඉතින් ඔන්න ඔයා laptop එකම ගත්තා. ඔයා හිතන්න මෙහෙම. ඔයාගේ යාළුවෙක් මේකට සමාන වුණා. i5 4th gen speed එක 3.5. මෙන්න මේ PC එක මිලදී ගත්තා කියලා හිතන්නකෝ. ඔයාගේ යාළුවා desktop එක මිලදී ගත්තා. ඒකෙම P grade එකේ processor එකක් තියෙන laptop එක ඔයා මිලදී ගත්තා. යාළුවා desktop පරිගණකය පාවිච්චි කරනවා. ඔයා laptop පරිගණකය පාවිච්චි කරනවා. අපි බලමු එහෙනම් ඔයාගේ යාළුවට සහ ඔයාට හිමි වෙන වාසිය අවාසි මොනවද කියලා. මෙන්න බලන්න වාසිය අවාසි වගුකින් ඔයාලට බලා ගන්න පුළුවන්. රතු පාටින් තියෙන්නේ අවාසි, ඒ වගේම කොළ පාටින් තියෙන්නේ වාසි. එක වැයවුණු මුදල laptop එකේ වැයවිච්ච මුදල වැඩි. ඒ වගේම desktop එකේ වැයවිච්ච මුදල අඩුයි. දෙක ආයු කාලය laptop එකේ ආයු කාලය අඩුයි, desktop එකේ ආයු කාලය වැඩි. ආයු කාලය කියද්දී චුට්ටක් මතක් කරන්න ඕන laptop එකේ හෝ desktop එකේ ආයු කාලය තීරණය වෙන්නේ පාවිච්චි කරන පැය ගණන. ඔයා පැය 10ක් 12ක් පාවිච්චි කරනවා නම් laptop එක පැය 12ක් විතර පාවිච්චි කරනවා නම් desktop එක පැය 12ක් විතර පාවිච්චි කරනවා නම් මේක මේ time එක සමානව පාවිච්චි කරද්දී මේක සංසන්දනාත්මකව බලද්දී laptop එකේ ආයු කාලය අඩුයි, desktop එකේ ආයු කාලය වැඩි. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඊගාවට තමයි මේ පරිගණක අපි පාවිච්චි කරද්දී එක්ක RAM එක පිච්චෙනවා, hard එක පිච්චෙනවා නේද? board එකේ මොන හරි ප්‍රශ්නයක් එනවා. මේ වගේ ප්‍රශ්න එනවනේ. එතකොට අපි මොනවද කරන්නේ? එතකොට අපි RAM card එක අයින් කරලා අලුත් RAM card එකක් දාගන්නවා. මෙන්න මේ විදිහට අමතර උපාංග වලට යන ගණන් laptop එකේ සහ desktop එකේ කොහොමද කියලා බලමු. අමතර උපාංග වල මිල ගණන්
ලැප්ටොප් එකේ වැඩි ඒකට සාපේක්ෂව ඩෙස්ක්ටොප් එකේ අඩුයි. ඒ විතරක් නෙමෙයි මේ අමතර උපාංග සවි කරගන්න, ෆික්ස් කරගන්න අපි ටෙක්නීෂියන් කෙනෙක් ගාවට යන්න අවශ්‍යද නැත්නම් ඔයාලට මේක කරගන්න පුළුවන්ද? ලැප්ටොප් එකක් නම් ඔයාලටම කරගන්න බෑ. මොකද මේක ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ කේසින් එක ගලවන්න වෙනවා සමහරක් වෙලාවට හાર્ඩ් එකක් එහෙම නැත්නම් RAM කාඩ් එක මාරු කරගන්න මේ මුළු ලැප්ටොප් එකේම ඇන ගලවලා කේසින් එක ඉවත් කරන්න වෙනවා. එතකොට ඒක නිකම්ම ඉවත් වෙන්නේ නැහැ. පින් වගේ කට්ටකට සම්බන්ධ වෙලා තමයි මේ කේසින් එක තියෙන්නේ. ඒවා හිමීට සූක්ෂම විදිහට ගලව ගන්න ඕන. මේ එකක් හරි ඩැමේජ් වුණොත් එහෙම ඔයාට නැවත මේ කේසින් මිලදී ගන්නත් බෑ. මොකද මේක බ්‍රෑන්ඩඩ් එකක් නේ. එතකොට මේවල කේසින් වෙනෙන් වෙන්නේ නැහැ. ඉතින් ඔයා ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා ඔයාට බෑ මේක ගලවලා ඒ RAM කාඩ් එක චේන්ජ් කරගන්න. ඔයාට අනිවාර්යයෙන්ම ටෙක්නීෂියන් කෙනෙක් ගාවට අරන් යන්න වෙනවා. නමුත් ඩෙස්ක්ටොප් එකක් නම් තියෙන්නේ ඒක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. ඇන දෙකක් තියෙනවා. ගලවනවා, කේසින් එක අයින් කරනවා. RAM කාඩ් එක පිච්චිලා තියෙනවා නම් ස්ලොට් එක ගලවලා ඒක අයින් කරලා RAM කාඩ් එක හයි කරගන්න පුළුවන්. ප්‍රොසෙසරේ හයි කරගන්න පුළුවන්. හાર્ඩ් ඩිස්ක් එකේ SATA කේබල්, පවර් කේබල් ගහලා ඒ දේවල් ඇනෝලින් ෆික්ස් කරලා හයි කරන්න පුළුවන් ඉතාලේසි. එහෙනම් වල තේරෙනවා ඇති ලැප්ටොප් එකේදී ඒක ගොඩක් සංකීර්ණයි. නමුත් ඩෙස්ක්ටොප් එකේදී ඒක ඉතාමත් ලේසි. ඒ ඩිවයිසස් අපටම මාරු කරගන්න පුළුවන්. ඒ තරක් නෙමෙයි. ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි. ගේම්ස් ගහන්න ඕන විදිහට මේ PC එක හදාගන්න ඕන වෙනවා. එතකොට ඔයා කරන්නේ VGA කාඩ් එකක් මේකට දාගන්න. ඒක අමතරව RAM එක වැඩි කරගන්නවා. ඊට පස්සේ ලස්සන ගේමින් කේසින් එකක් මේකට හයි කරගන්නවා. ඔයාලට තේරෙනවා ඇති ඩෙස්ක්ටොප් එක යාවත් කාලින කරන්න අපට හැකියාවක් තියෙනවා. නමුත් ලැප්ටොප් එක මෙහෙම යාවත් කාලින කරන්න බෑ. සමහරක් දේවල් පුළුවන්. RAM එක පුළුවන් නේද? හાર્ඩ් ඩිස්ක් එක පුළුවන්. ඒ වගේ දේවල් පුළුවන්. නමුත් VGA කාඩ් එකක් ගහගන්න බෑ අපිට. ඒ විතරක් නෙමෙයි කේසින් එකක් ගහන්න කොහොමවත් බෑ. ඉතින් මේ දේවල් අප්ඩේට් කරගන්න නැත්නම් යාවත්කාලින කරද්දී ලැප්ටොප් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේවල් කරගන්න බෑ. නමුත් ඩෙස්ක්ටොප් PC එකේ ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරපු හැම එකේම දැනට තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ තමයි වාසිය. ලැප්ටොප් එකේ අවාසිය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම යන්නේ ලැප්ටොප් එකේ වාසිය. ලැප්ටොප් එකේ වාසිය ගොඩක් කට්ටිය හිතනවා ඇති මේ ලැප්ටොප් ගන්න එපා කියලා කියන්නේ ඇයි කියලා. වාසිය තියෙනවා මේකේ. දැන් අපි වාසිය බලමු. ලැප්ටොප් එක ඉතාමත් කුඩායි. ඒ නිසා එහාට මෙහාට අරන් යන්න පුළුවන් ඉතා පහසුවෙන් බෑග් එකට දාගත්තා අරන් ගියා යන්න. ඉතින් එහෙම අරන් යද්දී කරන්ට් එක තියෙන්න ඕනෙත් නැහැ. ඒකේ බැටරියක් තියෙනවනේ. ඉතින් මේ බැටරියේ පවර් බෑකප් එක තියෙනවා. charge කරලා තියාගත්තන් පස්සේ පැය දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන්. පවර් එකට ප්ලග් නොකර බැටරිය. ඒක වාසියක්. එහා මෙහා අරන් යන්න පුළුවන් බැටරි පවර් එකක් ලැප්ටොප් එකේ තියෙනවා. හැබැයි ඩෙස්ක්ටොප් එකේ බැටරි පවර් එකට අපිට UPS එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එහා මෙහා අරන් යන්න පුළුවන් බරයි අපහසුයි. එතනදී ඒක ඩෙස්ක්ටොප් එකේ අවාසියක් විදිහට සහ ලැප්ටොප් එකේ වාසියක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි විශේෂම දෙයක් තියෙනවා ලැප්ටොප් එකේ. මේ දවස්වල නම් මේක ලොකුවටම බලපානවානේ. කරන්ට් බිල. මොකද්ද? කරන්ට් එකට යන වියදම. ලැප්ටොප් එකේ ඉතාමත් අඩු කරන්ට් එකක් තමයි යන්නේ. මොකද මේක charge වෙද්දී වෝල්ට් 12න් වගේ තමයි charge වෙන්නේ. ඒ වගේම ඩෙස්ක්ටොප් එකේ වෝල්ට් 400 power supply එකක් නැත්නම් 500 නැත්නම් 600 power supply එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ ගහනම තියෙනවා පිටිපස්සේ වෝල්ට් ගාන වෝල්ට් 500 කියලා ගහලා තිබුණොත් වෝල්ට් 500ක්ම යන්නේ නැහැ. ඊට අඩු ප්‍රමාණයක් යන්නේ. නමුත් ඊට ආසන්න ගාණක් අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ලැප්ටොප් එක සහ ඩෙස්ක්ටොප් එක ගද්දී කරන්ට් එක යන එක ඉතාමත් වැඩි ඩෙස්ක්ටොප් මැෂින් එකකට. මොකද ලැප්ටොප් එකේම මොනිටර් එක තියෙනවා. ඒ වගේම තමයි ලැප්ටොප් එකේම CPU එකක් තියෙනවා. මේ දෙකම එකට තියෙනවා. මේ දෙකටම යන්නේ 12 වෝල්ට් වෝල්ටේජ් එකක් තමයි ලැප්ටොප් එකට යන්නේ. නමුත් ඩෙස්ක්ටොප් එකට මොනිටර් එකට වෙනම කරන්ට් එක දෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඩෙස්ක්ටොප් CPU එකට වෙනම පවර් එකක් දෙන්න ඕන. මේ දෙකටම කරන්ට් එක වැය වෙනවා. දැන් මේ වීඩියෝ එක ලැප්ටොප් සේල්ස් කරන කට්ටිය බලනවා ඇති. එයාලට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මෙයා මේ කරන්නේ? අපේ ලැප්ටොප් විකුණන බිස්නස් එක නැති කරන්නද මේ යන්නේ කියලා. නෑ.
හොඳට තේරුම් ගන්න. අපි නැනස කම්පියුටර් ඇකඩමි. අපි CCTV කැමරා සේල්ස් කරනවා. ඒට අමතරව කම්පියුටර් සේල්ස් කරනවා. කම්පියුටර්ස් කියලා කියන්නේ ලැප්ටොප් and ඩෙස්ක්ටොප්. ඇයි මේක කියන්නේ? මේක කියන්නේ අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් විදිහට අපි නිතරම බැඳී සිටිනවා. මෙන්න මේ උපකරණ තෝරගන්න විදිහ කස්ටමර්ස්ලට දැනුවත් කරන්න. ඒ විතරක් නෙමෙයි ඉගෙන ගන්න ළමයින්ට දැනුවත් කරන්න. ඉතින් මේ රාජකාරිය තමයි අපි මේ සිදු කරන්නේ. කවුරු හිතනවා නම් යම් කිසි කෙනෙක්ගේ බිස්නස් එකට මේකෙන් හානියක් වෙනවා කියලා ඒ විදිහට නේනම් අපිට හානියක් වෙන්න ඕන. නෑ ඒක නෙමෙයි ඇත්තටම සිදු වෙන්නේ. නොදැන ඉන්න මිනිස්සු පරිගණක මිලදී ගන්න එනවා. එතකොට තමන් ගාව තියෙන ලැප්ටොප් නම් ඒක විකුණනවා. ඒක ඇඟේ ගහනවා. ඒ දේ කරන්න එපා. හරි. ඒ නිසා කිසිම විදිහකින් කවුරු වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මේ ලැප්ටොප් ගන්න එපා කියනවා කියලා. දැන් අපි කතා කරන්නේ ලැප්ටොප් ගන්න ඕන වෘත්තීන් මොනවද කියලා. එහෙනම් අපි බලමු මේක. පළවෙනි කාරණේ තමයි විශ්වවිද්‍යාලයේ ඉන්න සිසු. මෙයාලා අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් මිලදී ගන්න ඕන. මොකද මෙයාලා ලෙක්චර්ස් වලට සහභාගී වෙනවා කැම්පස් එකේ. එතකොට ඩෙස්ක්ටොප් එක අරන් යන්න බැහැනේ. ඒ යනකොට එයාලට ඩෙස්ක්ටොප් කම්පියුටර් එක අරන් යන්න බෑ. ඒක බාරයි නේද? ඒක එහාට මෙහාට අරන් යන්න අමාරුයිනේ. අනිවාර්යෙන් ලැප්ටොප් එකක් ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි කැම්පස් එකේ ඉවර වෙලා එයාලා ඉන්නේ බෝඩ් වෙලා. එතකොට එයාලා ඒක බෝඩිමට අරන් එනවා. බෝඩිමට අරන් ඇවිල්ලා ඒ අසයින්මන්ට් කවර් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි එයාලා ගෙදර යද්දිනු ගෙදරදිත් ඒ වැඩ කරනවා. එතකොට මෙයාලා හැමතිස්සෙම ස්ථාන තුනකට මාරු වෙනවා. චේන්ජ් වෙනවා නිතර. ඒ වෙලාවට අනිවාර්යෙන්ම ලැප්ටොප් එකක් වෙන්න ඕන. ඒ යන තැනට බෑග් එක දාගෙන ඒක අරන් යන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් පළවෙනි කාරණේ තමයි කැම්පස් යන ළමයි නේද? සිසුවියන්. දෙවෙනි කාරණේ තමයි ඉස්කෝලේ A level O level කරනවා ICT සිලබස් එක. මෙන්න මේ සිලබස් එක හදාරන කට්ටියට ලැප්ටොප් එකක් මිලදී ගන්න වෙනවා. ඉස්කෝලේට යද්දි ලැබ් එකට ඒ වැඩ ප්‍රැක්ටිකල් විදිහට කරගන්න ලැප්ටොප් එක අරන් යන්න වෙනවා. මොකද ලැබ් එකේ තියෙන කම්පියුටර්ස් ඉතා සීමිත නිසා ඒක හොඳ ක්‍රියාකාරකම් පුහුණුවක් ලබා ගන්න ඕන නම් අනිවාර්යෙන් ලැප්ටොප් එකක් තිබුණොත් හොඳට ඒ දේ සිදු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි යාලා ටියුෂන් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා ICT උපකාරක පන්ති වලට. එතකොටත් එයාලට ඒක අරන් යන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි එයාලා ගෙදර ඇවිල්ලා වැඩ කරද්දිනු ඩෙස්ක්ටොප් එක මේ ස්ථාන තුනට අරන් යන්න අමාරු නිසා එයාලට ලැප්ටොප් එකක් මිලදී ගන්න එක තමයි ඉතාමත් හොඳ. වාසි අවාසි ගොඩක් තිබුණාට එහා මෙහා ගෙන යාමේ පහසුව සහ පරිගණක ක්‍රියාත්මක කරන්න පවර් එක බැටරිය තියෙන නිසා කිසිම ගැටලුවකින් තොරව ෆුල් චාර්ජ් කරගත්තන් පස්සේ පැය දෙක තුනක් එයාලගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඊගාව කට්ටිය තමයි ගුරුවරු. ඒ වගේම උපදේශකවරු එක එක ස්ථානවලට ගිහිල්ලා එක එක ස්ථානවල වැඩමුළු සම්මන්ත්‍රණ සිදු කරනවා. ඒ අවස්ථාවේදී ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරීමක් කරනවා. එතකොට ලැප්ටොප් එක තමයි පාවිච්චි කරන්නේ. ඩෙස්ක්ටොප් එක එහාට මෙහාට අරන් යන්න අමාරුයි. ලැප්ටොප් එකක් නම් බෑග් එකේ දාගත්ත ගියා දිගෑරියා ප්‍රසන්ටේෂන් එක කරලා ආය වහගත්ත බෑග් එකේ දාගත්ත අරන් ආවා. ඉතින් එයාලට අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් තමයි අවශ්‍ය වෙන්නේ ඩෙස්ක්ටොප් එකක් නෙමෙයි. මේ කියපු වෘත්තීන් වලින් තොර අනිත් කට්ටිය ලැප්ටොප් එක ගත්තොත් වෙන්නේ එයා වියදම් කරන මුදල හානියට ලක් වෙන එක. ඊගාට මම කතා කරන්නේ මේ ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පාවිච්චි කරපුවා ගන්නවා. ඒ වගේම තමයි අලුතින් නැත්නම් බ්‍රෑන්ඩ් නිව් විදිහට කට්ටිය ගන්නවා. ඒක තීරණය වෙන්නේ තමන්ගේ බජට් එක අනුව. දැන් මම මේ වීඩියෝ එක කරලා එඩිට් කරලා නේද? YouTube එකට දානවා. මේ හැම දෙයක්ම මම කරන්නේ සෙකන්ඩ් හෑන්ඩ් PC එකකින්. එතකොට මම මේ PC එක අරන් අවුරුදු 2ක් විතර වෙනවා. ඉතින් මේ අවුරුදු 2කටම මගේ කම්පියුටරේ එකම එක ඩිවයිස් එක පිච්චිලා තියෙන. ඒක තමයි RAM කාඩ් එක. RAM කාඩ් එකක් විතරයි මට මාරු කරන්න වෙලා තියෙන්නේ. තව එකක් තමයි හાર્ඩ් ඩිස්ක් එක පිච්චිලා හાર્ඩ් ඩිස්ක් එක මේ අවුරුදු 2 අතර අර කරන්ට් එක කපපු දවස් ටිකක් තිබුණේ. නිතර කරන්ට් එක කපනවා. රටේ තියෙන තෙල් ප්‍රශ්නෙත් එක්ක ප්‍රශ්නයක් තිබුණේ. අන්න ඒ කාලෙදී හાર્ඩ් ඩිස්ක් එක ඩැමේජ් වෙනවා. ඔයාලා හැමෝම දන්නවා කරන්ට් එක නිතර යනවා කියන්නේ හાર્ඩ් එකට බලපෑමක් තියෙන. එතකොට UPS එකක් දාගන්න ඕන. ඉතින් UPS එකක් දාලා නැති නිසා හાર્ඩ් එක ඩැමේජ් වුණා. ඉතින් ඔය දෙක විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඒ දෙකටම මට කීයක්ද කියලා තියෙන්නේ. ඒ දෙකට මට 5000ක්වත් ගිහිල්ලා නැහැ. හැබැයි අවුරුදු 2ක් පාවිච්චි කරලා තියෙනවා.
නමුත් මම එක දෙයක් කියනවා ලැප්ටොප් පාවිච්චි කරපුවා ගත්තී දෙපාරක් හිතලා හොඳට පරීක්ෂා කරලා ගන්න ඕන. මොකද ලැප්ටොප් එකක් අරගෙන මාස 2-3කින් ඩිවයිසස් අප්ඩේට් කරන්න වුණොත් එහෙම ඔයාලට විශාල මුදලක් වැය වෙන්න පුළුවන්. හැබැයි ඩෙස්ක්ටොප් එක ඒක ඔයාටම කරගන්නත් පුළුවන්. මේ ඩිවයිසස් second hand devices මිලදී අරගෙන ඔයාටම හයි කරගන්න පුළුවන්. ඒ පහසුව තියෙනවා ඩෙස්ක්ටොප් වල. නමුත් ලැප්ටොප් එකක් මිලදී ගත්තොත් පාවිච්චි කරපු එක ඔයා අමාරු වැටෙන්න පුළුවන්. ගාර්ඩින් ඒ දේවල් හොඳට හොයලා බලලා පාවිච්චි කරපු කම්පියුටර්ස් වලට වගකීම් පීරියඩ් එකක් තියෙනවා. ඒව ගැන සර්විස් වොරන්ටිය මෙන්න මේ දේවල් ටික අහලා දැනගෙන පාවිච්චි කරපු ලැප්ටොප් එකක් අනිවාර්යයෙන් මිලදී ගන්න ඕන. මොන වෙලාවකදී තමන් අමාරුවේ වැටෙන්නේ කියලා අපිට කියන්න අමාරුයි. බ්‍රෑන්ඩ් නිව් කම්පියුටර් එකක් මිලදී ගත්තී සෙකන්ඩ් හෑන්ඩ් PC එකකට වඩා දෙගුණයක් හෝ ඊට වඩා වැඩි මුදලක් වැය වෙන්න පුළුවන්. ඒක ඔයා තීරණය කරන්න ඕන වාගේ තියෙන අතේ තියෙන මුදලත් එක්ක. නමුත් එක දෙයක් මගේ අත්දැකීමෙන් මට කියන්න පුළුවන්. පාවිච්චි කරපු මැෂින් එහෙම ලොකු ගැටලුවක් නැහැ. සමහර කට්ටිය කැමති නැහැ පාවිච්චි කරපුවා ගන්න. එහෙම වුණොත් අපේ සල්ලි තියෙනවා නම් බ්‍රෑන්ඩ් නිව් PC එකක් assemble කරගන්න හැකියාව ඔයාලටම තියෙනවා. ඔයාලටම පුළුවන් ඒක තනියෙන් කරගන්න. ඉදිරියේදී මම ඒ ගැන වීඩියෝ මේ YouTube channel එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයිට කලින් මම කම්පියුටර් හાર્ඩ්වෙයාර් වලට අදාළව විශාල වීඩියෝ ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒ ටිකත් බලන්න අමතක කරන්න එපා. හොයාගන්න බැරි නම් YouTube channel එකේ home page එකට ගිහිල්ලා playlist එක search කරන්න. එතකොට තියෙනවා computer repairing කියලා playlist එකක්. ඉතින් ඒ playlist එකට ගිහිල්ලා එකින් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතා සරලව මම ඒකේ පැහැදිලි කරලා තියෙනවා. හරි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ඇත්තටම වැදගත් වෙන්න ඇති කියලා. ගණකයක් ගැන ඉතා හොඳ දැනුමක් තිබුණත් මේ ලැප්ටොප්ද ඩෙස්ක්ටොප් එකද හොඳ කියන එක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ හිතුවේ. විශාල වශයෙන් අපේ කම්පියුටර් ක්ලාසස් කරන කට්ටිය තමයි මේ ප්‍රශ්නේ නිතර අහන්නේ. ඒක කියලා ඒක පැහැදිලි කරලා දැන් මට එපා වෙලා තියෙන නිසා තමයි එන මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ. මොකද මේ වීඩියෝ එක යාලට ෂෙයා කරන්න පුළුවන්. මට පැය භාගයක් විතර මේවා පැහැදිලි කරන්න අවශ්‍ය නැති නිසා. හරි. මෙන්න මේ විදිහට අද වීඩියෝ එක මම නිමා කරනවා. අමතක කරන්න එපා YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න. ඒ වගේම තමයි මේ වගේ දැනුම ඔයත් කැමති නම් ඔයාගේ යාළුවට ලබා දෙන්න. share කරන්න යාළුවා. එයාලට දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න තිබුණොත් එහෙම comment කරන්න. හරි. ඔයාලා ඔක්කොටම එහෙනම් සුබ දවසක්. ආයුබෝවන්.